Welcome to back our YouTube channel. ඉතින් අද මම ඔයාලට vlog එකක් ගේන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අපි බලමුද අද ගේන vlog එක මොකක්ද කියලා. ඉතින් මගේ වීඩියෝ එක ටච් කරලා ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අද අපි බලමු අපි මොකක්ද බලන්න යන්නේ කියලා. අපි වැඩ කරන කඩේ අක්කා කෙනෙක් කිව්වා මේ ළඟපාතම කුවේට් වල පාක් එකක් තියෙනවා කියලා. ඉතින් අපි කවදාවත් මෙහෙ තියෙන පාක් එකකට ගිහිල්ලා නැහැ. ඉතින් බ්ලොග් එකකුත් කරන්න ඕනේ හින්දා අපි හිතුවා ඒ පාක් එකට ගිහින් බලන්න මෙහෙ තියෙන පාක් එහෙම කොහොමද ලංකාවේ වගේද කියලා. ඉතින් අපිට බලන්න හිතුණා. ඉතින් එන්නකෝ යන්න අපිට පාක් බලන්න ගිහිල්ලා වෙච්ච දේවල් බලන්න. ඔන්න ඉතින් එතකොටම ප්ලේන් එකකුත් යන්න ගත්තා. රටේ ඉන්න අපිට ඉතින් ප්ලේන් එකක් යනවා කියන්නේ අනේ ගෙදර යන්න තිබ්බනම් කියලා තමයි හිතෙන්නේ. ඒ වගේම ඉතින් වීඩියෝ එකක් ගන්නත් අමතක කරන්නේ නැහැ. ඔන්න ඔහොම අපි දැන් ඇවිදගෙන ගියාට අපි දැන් ඇත්තටම දන්නේ ඒ පාක් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අපි බලමුකෝ ඒ පාක් එක අපිට හොයාගන්න පුළුවන් වේද? ඒ පාක් ඉතින් ලංකාවේ තරම්ම ලස්සන වෙයිද කියලාත් අපි ගිහින් බලමුකෝ. ඉතින් ලංකාවේ තරම්ම ඉතින් කුවේට් වල මහා ලොකු ලස්සන දේවල් නැහැ. අපේ ලංකාව කියන්නේ ඉතින් කොච්චර ලස්සන රටක්ද නේද? ඉතින් අපි දෙන්න මෙහෙම ඇවිදගෙන ගියා. මෙහි ගොඩක්ම ලස්සන ඉතින් රැට තමයි. දවල්ට ඉතින් එච්චරම කියලාත් ලස්සනක් නැහැ. අනික ඉතින් මෙහි දවල් වරුවේ ගමනක් යනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි. ඉතින් කරන්න බැරි වැඩක්. බලන්නකෝ ඉතින් ඒ වගේම තවත් ප්ලේන් එකක් යනවා. දැන් ඉතින් ඔයාලා මට බනි උඹ ඉතින් ප්ලේන් පෙන්නන්නද මේ වීඩියෝ ප්ලේන් එකක් යනකොට ඉතින් වීඩියෝ එකක් ගන්න නැතුව බෑනේ. A few moments later. මෙන්න මේක තමයි ඉතින් අපි පාක් එකක් කියලා දැන් ආවේ. දැන් මොකද හිතන්නේ ඔයාලටත් දැක්කම හිතනවා නේද? අනේ මේ මොන පාක්ද? අපේ මේ ලංකාවේ තියෙන මේ කැලෑවලු ලස්සනයි මීට වඩා කියලා. මටත් මේක දැක්ක ගමන්ම හිතුනේ එහෙම තමයි. ඒත් අපි බලමුකෝ චුට්ටක් ඇතුළට ගිහින්. ඇත්තටම ඉතින් මෙහෙ පාරක තොටක තනකොළ ගහක් ලොකු ගහක් හොයා ගන්නවා කියන්නේ ඉතින් කල්ුණික හොයනවා වගේ වැඩක් තමයි. ඉතින් ලංකාවේ අපිට නම් ඉතින් හැමදැනම ගස් තියෙනවනේ. මෙහෙ එහෙම නැහැ. ඉතින් මේ වගේ සාමාන්‍ය ගස් තියෙන තැනක් තනකොළ තියෙන තැනක් කියන්නේ ඉතින් මේ ඉන්න කට්ටියට සුරපුරයක් දිව්‍ය ලෝකයක් ඔය වගේ තමයි ඉතින්. ඉතින් අපි දෙන්නටත් ඉතින් ගොඩාක් කාලෙකින් මේ වගේ තනකොළ තියෙන තැනක ගස් ගොඩාක් තියෙන තැනක ඉන්න හම්බුනේ නැහැ. ඉතින් කුවේට් වල ඉන්න අපි දෙන්නටත් ටික වෙලාවක් යද්දි මේක දිව්‍ය ලෝකයක් වුණා. ඉතින් බලන්නකෝ අපි දෙන්නට කවුද හම්බුනේ කියලා. ඇත්තටම අපි දෙන්නට මේ වගේ බව් ඔයාලෝ ටිකක් හම්බුනේ කොච්චර කාලෙකින්ද? අපි ලංකාවේ ඉතිනම් අපේ ගෙදර නම් බල්ලෝ ගොඩාක් හිටියා. ඒ වුණාට මෙහෙනම් බල්ලෝ දකින්නවත් නැහැ. පාරක තොටක බල්ලෙක් හිටියන් එයාලව ඉතින් ලංකාවේ වගේ අඬ ගහලා හුරතල් කරන්නත් බෑ. මොකද ඉතින් එයාලා පාරවල් වල ඉන්නේ. මේ මිනිස්සු ඉතින් බල්ලොන්ට කැමතිත් නැහැ. එයාලව හුරතල් කරන්නෙත් නැහැ. ඉතින් ඒ බල්ලෝ ඒවට පුරුදු වෙලා නැහැ. ඉතින් අපිට මෙයාලව දකිද්දිත් හිතුණා අනේ මෙයාලා අපිව හපයිද දන්නේ එහෙමයි කියලා. ඒ වුණාට ඉතින් මෙයාලා වගේ කට්ටිය හම්බුනහම අත ගාලා හුරතල් කරලා යන්න නැතුව බෑනේ. ඉතින් බලන්නකෝ මේ දෙන්නගේ හුරතලේ.
මෙහෙ ඉතින් උදේ දවල් රෑ නැතුව වැඩ කරන මිනිස්සුන්ට මේ තනකොළ ගොල්ලේ වාඩි වෙලා නිදාගෙන මේ වගේ ඉන්නවා කියන්නේත් කොච්චර සැපක් වෙන්න ඇතිද නේද? හැමදේම ඉතින් අපි කරන්නේ අපේ අනාගතේ හින්දානේ. අපිට සල්ලි හොයාගන්න ඕනේ හින්දානේ. ලංකාවේ ඉඳලා අපිට මේ වගේ ලොකු ගාණක් එක මාසෙකින් හම්බ කරන්න බැරි හින්දානේ අපි මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ වගේ කර්කශ රටක ඉන්නවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද. දවල්ට ඇත්තටම මෙහෙම පාර බහලා යන්නවත් බෑ. කුඩයක් හෙලගෙන ගියත් ඒත් යන්න බෑ. අපි දෙන්න ඉතින් මේ පාක් එකට එන්න කලින්මුත් රෑ ගිහිලා මොනවා වීඩියෝ කරන්නද මේකේ හරියට පේන්නේ නැහැ කියලා හිතුවට දවල් ගියා නම් අපිට මෙහෙමවත් දෙයක් වීඩියෝ කරලා ඔයාලට පෙන්වන්න වෙන්නේ නැහැ. මොකද ඉතින් මේ ඉතින් පට්ට අවුවනේ. අපේ ලංකාවේ අවුව වගේ නෙමෙයි මෙහෙ අවුව. මෙහෙ ඇවිල්ලාම බලන්න ඕනේ මෙහෙ අවුව කොහොමද කියලා ඉතින්. මෙන්න මේ ටික දැක්කහම නම් මට අර කොරියන් ටෙලිඩ්‍රාමා තමයි මතක් වෙන්නේ. රෑට කොල්ලයි කියලා ඇවිල්ලා මෙන්න මේ වගේ කළුවර පැත්තක පාක් එකක් වගේ තැනක ඉන්න විදිහ තමයි මට මතක් වුණේ. ඉතින් බලන්න විදිහ මේවා බලද්දී ඔයාලට මේවට ආස හිතෙනවද කියලා? ඇත්තටම අපි දෙන්නට නම් මෙහෙම මේ කැමරාව දිහා බලාගෙන වීඩියෝ කරලා පුරුද්දක් නැහැ. අපි ෆොටෝ එකක් ගහන්නත් අනේ මේක ගහලා දෙන්නකෝ කියලා වැඳලා තමයි ඉතින් ෆොටෝ එකකුත් ගහගන්නේ. එහෙම අපිට ඉතින් මේ වගේ vlogs කරනවා කියන්නේ ඉතින් අරම පුදුම දෙයක් තමයි. අපිත් ඉතින් ආසයි නේද ලංකාවත් ඉතින් මේ කුවේට් රටවල් ඇමරිකාව වගේ දියුණු වෙනවට. ඒ වුණාට ඉතින් මේ වගේ කොන්ක්‍රීට් වනාන්තර වලට වඩා අපේ ලංකාව කොච්චරනම් ලස්සනද කොච්චරනම් වටිනවද නේද? මේ වගේ කොළ පාට ගස් අපේ ඇහැට දකින්නවා කියන්නේත් අපේ ඇස් වලට කොච්චරනම් සහනයක්ද. ඒවා ඉතින් සල්ලි දීලවත් ගන්න බෑ. අපි මෙහෙම ඇවිල්ලා මේ වගේ ජීවත් වුණාට. ඔන්න ඉතින් අපි කුවේට් වල පාක් එකකුත් බැලුවා. ඉතින් අපි දෙන්න හදන්නේ දැන් මෙතනින් යන්න තමයි. ඉතින් එන්නකෝ අපිට ඊළඟට වෙන දේ බලන්න. මෙන්න මෙහෙම පාර දිගේ අපි ඇවිදගෙන යනකොට බලන්නකෝ මේ පිට්ටනිය තඩි. මේක ඉතින් පිට්ටනියකුත් නෙමෙයි මොකක්ද කියලා අපිත් හරියට දන්නේ නැහැ. මෙයා බලන්නකෝ කයි කියන කතාව මේක දැකපුවාම. බැලුවාද පොල් ගන්න. පොල් ගහන්න බුලා? හරි මැද තියෙන අතර වටේ මෙතන ගන්න. ඉතින් මේ වගේ ඇවිදලා අපිට මහන්සි හින්දා අපි ගියා ෂොප් එකකට මොන හරි බොන්න ගන්න. ඉතින් බලන්නකෝ අපිට උන වැඩේ. මේක ඒ කවුද වරගන්නද? 995යි. අපි දෙන්න ඉතින් මෙතන බීම් එකක් බොමු කියලා තමයි ආවේ. ඉතින් බලන්නකො මේවා දැක්කහම ඉතින් යන්න හිතනවද කියලා. ගෑනු ළමෙක් එහෙම ආවොත් ඉතින් මෙතනින් එකන් යනවා කියන්නේ බොරු වැඩක් තමයි. ඒ වගේම ඉතින් මේ වගේ ගණනෙත් ඉතින් ලාභයි නේද? මොනවා බලන්නද ආවේ? ගාත්තා ඉතින් බීම් එකක්. මෙහෙමට බීම ගන්න හැටි මට දැන් පේනවා.
අනේ දෙයියනේ. ඉතින් අපි දෙන්නම හැසිරෙන නිකන් කවදාවත් ෂොප් එකකට ගිහිල්ලා නැහැ වගේ. ඉතින් මේ සේරම බීම ගන්න ඒවයි ඔක්කොම පැත්තකින් තියෙන අපි අනිත් ෆ්ලෝ එකටත් ගිහිල්ලා ඒකෙන් මොනවද තියෙන්නේ කියලා තමයි බලන්න හදන්නේ. ඉතින් එන්නකො යන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. දැක්කම නම් ඉතින් ගණ්ඩාවදී අමතක වෙන එක සාධාරණයි. ඔන්න ඉතින් ප්‍රශ්නේ වැඩි වෙනවත් එක්කම අපි තීරණය කළා දැන් මේව බැලුවා ඇති. අපි බීම් එකක් බොන්න යමු කියලා. ඉතින් එන්නකො මාව පෙන්නන්න ඔයාලට. මේ තමයි ඉතින් මම. ඔන්න ඉතින් එයාට කැමති එකක් තෝරගත්තා. මේ මමත් ඉතින් මට කැමති එකක් තෝරගත්තා. බලමුකෝ අන්තිමේට වෙන වැඩේ. හොඳයිද? රසයිද? රසයන ටිකක් දෙන්න මට. පාර්කින් වල දෙන්න. අසුපුරහනේ. අසුපු බීලා නැතිව දන්නේ නැහැ. බල් බියර් එක. මම බීලත් නැහැ ඉතින්. මෙන්න මේක තමයි ඉතින් මම ගත්තේ. මේක මෙලවම මෙලව රහක් නෑ. කැසර වල පැණි වගේ නේද? මේක කැසර බොන පැණි වගේ. ඇත්තට මේක නම් කටේවත් තියන්න බෑ. ඉතින් මම ඒක විහික් කරලා දැම්මා. ඉතින් මේ තමයි vlog එකේ අවසානය. ඔයාලා ආසද මේ වගේ vlogs බලන්න? එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් දවසක හමුවෙමු. bye bye.